නැගෙනහිර පළාතේ පහුගිය දිනවල යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා කියලා අපිට හිතෙනවා. මොකද අපි දැක්කා මාධ්‍යවල සැරිසරනවා මේ නාමපුවරු ගල්වලා ඉවත් කරනවා. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මකව වටිනාකම පුරාවිද්‍යාත්මක වශයෙන් වෙන් කරලා තියෙන ඒවා කිසිම පුද්ගලයෙකුට අත තියන්නවත් තහනම්. මොකද ඒවා රජයේ දේපලක් හා සමානයි. පුරාවිද්‍යාත්මක වටිනාකම තියෙන ස්ථාන නම් කරලා තියෙන නාමපුවරු. ඉතින් මේවා අයින් කරන්න මේ මිනිස්සුන්ට මෙච්චර හයියක් උනේ කවුද? මේ මිනිස්සුන්ට මෙච්චර හයියක් කොහෙන්ද? මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම දැන් ආරංචි වෙන විදිහට මේ මිනිස්සු මේ කීප දෙනෙක් පොලිස් ස්ථානවලට බාර වෙලා කියලා ආරංචි වෙනවා. මේවට සම්බන්ධ අය බාර වුණත් නොවුණත් තරාතිරම නොබලා මේවට දඬුවම් ලබා දිය යුතුයි අනිවාර්යයෙන්ම. මොකද අත්අඩංගුවට ගත යුතුයි. මේවා දුටු තැනම මකා දැම්මේ නැත්නම් මේවා ඔඩු දුවන්න දුන්නොත් ලොකු විනාශයකට මුල පුරන්න පුළුවන්. මොකද පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන ඒක උත්තර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, ඕනම ස්ථානයක නම් කරලා තියෙන දේවල් ඒවා සුරක්ෂිත විය යුතුයි. ඒ නිසා මේ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන්න රජයේ මැදිහත් විය යුතුයි අනිවාර්යෙන්. ජාතිවාදය අවසන්න බලාගෙන ඉන්න උන්ට මේවා good news. ඒක නිසා මේ වගේ දේවල් දුටු තැනම මකලා දැමීම තමයි රජයේ වගකීම. ආරක්ෂක අංශ මේ පිළිබඳ වහවහාම කටයුතු කරන්න.